Hello friends, කොහොමද ඉතින්? කොට දවසින් vlog එකක් කරන්න බැරි නා අද ඉතින් අතිශයම නිවාඩු දවසේ පොඩි ගමනක් යන්න හිතුවා. අපි බලමුකෝ කොහෙද යන්නේ කියලා අද නේද ඈ? මේ යනවා කොහෙද දන්නවද? බගමුණේ යනවා මේ සුහුරු ක්‍රමයට මිරිස් වගා කරපු ගොවි මහත්තයෙක් ගාවට යන්න පොඩ්ඩක් ඒ අත්දැකීමක් ගන්න එපා. ඒකින්ද මේ අපි දැන් මේ යන ගමන් ඉන්න උදේ මේ වැඩේට. පියංගෝ කොහොම? මේ ඉතින් මේ ගොඩක් තියෙන කුඹුරු ගොවි තැන තමයි. බගමුණ ප්‍රසිද්ධයි තව මේ විශේෂ ව්‍යාපාරයකට. මැණික් ව්‍යාපාරයටත් ඉතින් ප්‍රසිද්ධයි. ඉතින් මේ හැම පැත්තම බලහම මේ කුඹුරු යායවල තමයි තියෙන්නේ. දැන් මේ මං යන්නේ ප්‍රධාන පාරෙන් එහා පැත්තේ යලා තියෙනවා. ඇලෙන් එහා පැත්තේ කුඹුරු යායේ තියෙන්නේ. මේ කාලේ ඉතින් ඔය අලින්ගේ ප්‍රශ්න එහෙමත් තියෙනවා මේ පැත්තේ. පාරේ අද්දියමත් ඉතින් අලින්ගේ මතක සටහන් එහෙමත් තියෙනවා. ඊයර ඇවිත් ගියපු අලින්ගේ අපි යංග බලන්න ඒ කරදර බාධක මැදිය තමයි ඉතින් මේ ගොවි මහතුරු ඔය වී වගාව හොඳට කරගෙන යන්නේ. වී වගාව අතරදී මේ අපි බලන්න යන පිරිස් වගාව තියෙන්නේ ආන් ඒ වගේ අසීරුවෙන් වගා කරන භූමියක තමයි ඉන්නේ. යංග බලන්න ඒ අත්දැකීම ගන්නත් එක්ක ලස්සන පරිසරයක්. ප්‍රධාන පාරේ ඇවිල්ලා අපි හැරෙුවා මේ ගල්මුල්ල පන්සල් යන පාර ගල්මුල්ල ඉස්කෝලේට යන පාර දැන් මේ හැරලා යනවා අපි ගම ඇතුලේ. බලුරාලෙකුත් ඉන්න මේ ගිනි කනස්ට කවුවේ පිස්සුද දන්නේ නැහැ නේ බලුරාලයන්. බඩේනු ගගාවුත් තියෙනවා. අපි මේ කොන්ක්‍රීට් පාරනේ. ඒක දැන් ටික ටික ගන්න කාපට් පාරකට හැරෙනවා. ඔව් ට්‍රිවිල් එකක් යනවා. come on රංගා come on අපි යන් මේ තියෙන ගෝයන් කපන මැෂින් නඩත් වැඩියා කරන තැනකුත් තියෙනවා ගරාජ් එක. ඒක නම් ටිකක් නඩත් වෙන්නේ නැති තැනක් වගේ වැහිලා ගිහිල්ලා තමයි. අපිට වෙලන්නේ අපි යන්කෝ ප්ලේස් එකනේ. දැන් නම් පාර ටිකක් හොඳයි. අපි දැන් මේ ඉන්නේ බගමුණේ. පොළොන්නරුව ගුවට පොළොන්නරුවේයි මාතලෙයි මැද මායිම වගේ මේ බගමුණේ. ආරයි මේ තියෙන ගල්කටි ඉස්කෝලේ පිට්ටනියක් දන්නේ නැහැ. ගල්කැටි නෙමෙයි ගල් මුල් ඕන නමක් මතක නැතුව මේ කෙහෙල් වගාවකුත් තියෙනවා නියම පැත්තක්. හරි මේ තියෙන ඉස්කෝලේ මේක තමයි ගල් මුල්ල විද්‍යාලය. මෙතනින් වමට හරවන්න කිව්වා. ආරයි දිහා මාව කෙනෙක් යන ඉස්කෝලේ වැඩක් වගේ බාසන් නැහැ. ටිකක් අසීරු ගමන කියන්නේ දැන් නම් ටිකක් බයත් හිතෙනවා මේ පාර හොයාගන්න බැරුව අමතක වෙයිද කියලා. මට සාමාන්‍යයෙන් ඔය යන පාරවල් මතක හිටින්නේ ආපහු වෙන්න. මේ නියම ප්ලේස් එකක් තියෙනවා. මට මතක් වෙනවා පොඩි කාලේ අපේ තාත්තා කුඹුර ගාවින් යනවා මේ වගේම ඇල පාර. මේ වගේම බෝකුවෙන් වතුර පාර යනවා. ඒක බහලා නාලක් තියෙනවා අපි. හැම පැත්තම මේ වගේ තියෙනවා. වතුර පාර යනවා. ආගේ හැබැත්තට කොනික වැටේවි. මෙන්න මේ පාර දිගේ යන්න කිව්වා මම ඇතුළට යන්න කිව්වා. අපි ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ජයතුංග මහත්තයාගේ සූරු මිහිස් වගාව. බඩිනු ගගාවකුත් තියෙනවා. ඒ පාරේ යන්න පුළුවන් වෙන්නේ. යම් අයියෝ පාර වැරදි යත රිවර්ස් කරන්න වුණා. මීටර් 500ක් විතර පස්සට රිවර්ස් එකට පස්සට තමයි රිවර්ස් එන්නේ. රිවර්ස් එකට යනවා. රිවර්ස් නම් ඉතින් මට ගිය හැකි මේ ඉස්සරහට යන රෙඩිය හොඳද? යන්කෝ බලන්න ආයි පාර.
හරි වාහනේ නැවතුවා ජයතුන් ගාලා ගෙදර යනකම් මම දැන් මේ ඉන්නේ. මට එතෙමිටි වෙල් යායත් එක්ක තියෙන ගෙදර තියෙන්නේ. ඊටමත් ගමෙන් නිස්කලංක පරිසරේ. අම්මා පැල්ලේ එහෙම තියෙනවා. ඒ කියන්නේ රාත්‍රී කාලේදී අලියව එහෙමත් එනවා ඇති මේ විවගා වලට හානි කරන්න. පැල් දෙකක් විතර තියෙනවානේ. පොඩි අලි වටක් මේගොල්ලන්ගේ පරිමාණයනුත් දාලා තියෙනවා. ඉතින් අංක බලන්න. අරගෙන සුදු පාට වැටක් ඇතින් ඒක තමයි වගාව. කුඹුරට එක්කන් දේශීරාව වෙනවා මිරිස් කොටුව. මේ තියෙන මිරිස් කොටුව. මේ කුමි ආරක්ෂිත දලක් දාලා ඔයාලට පේනද මැද කණුවක තියෙන වතුර මල. අර ඔය තියෙන කණුව. අපි අතොල්ට යන්න පුළුවන් වුණා බලමු වතුර මල් දෙක හරි තියෙන මේ මුළු කොටුවටම. එළිමෙන් තමයි වතුර පම්ප කරලා නල දිගේ right. මෙදිනේ කවුපි වගාවකුයි බඩේන ගෝගකුයි සාරවත් හැදිලා තියෙනවා. අපි දැන් මේ ටික මේ ඉර හොඳට මුදුන්නේ ගෙනනේ දැන් ටිකක් බඩක්ජනේ ඒක පීලා පොඩි කඩයක් බල්ලේ වල මම හරි ආසයි මේ පොඩි කඩේකින් රොටියක් හරි මොනවාරි කාලා ඒක පීලා බලමු අපේ වගේ කඩයක් තියෙනද කියලා. හරි පොඩි කඩයක් තියෙනවා මේකෙන් තේ ටිකක් බීලා